අද අපි බලන්නේ ඉනෝගනික්. මේ තියෙන්නේ මොනවද? ඇමෝනියම් ලවණ. මේ මොකද කරලා තියෙන්නේ? රත් කරලා තියෙනවා. එහෙනම් අපේ මාතෘකාව ඇමෝනියම් ලවණ තාපයෝජනය. එහෙනම් ඇමෝනියම් ලවණ තාපයෝජනය වෙද්දී අපි දැනගන්න ඕනි කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි බොහෝ ඇමෝනියම් ලවණ තාපයෝජනයේදී ඇමෝනියා වායුව පිට කරලා තාපයෝජනය වෙනවා. නමුත් ඇමෝනියම් ලවණ 3ක් විතරක් ඇමෝනියා පිට නොකර විශේෂ ආකාරයට තාපයෝජනය වෙනවා. ඒතර මම මේ කළු පෑනෙන් සඳහන් කරලා තියෙන ඇමෝනියා පිට කරන කිහිප දෙනෙක් තව කට්ටිය ඉන්නවා. විශේෂ ආකාරයට කොහොමත් යෝජන වෙන 3 දෙනා ඉන්නේ. ඒ 3 දෙනා මම රතු පෑනෙන් සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි බලමු ඒ කට්ටිය තාපයෝජන. නයිට්‍රජන් වායුව පිට කරන ඇමෝනියම් ලවණ දෙන්නයි ඉන්නේ. කවුද? ඇමෝනියම් නයිට්‍රයිට් සහ ඇමෝනියම් ඩයික්‍රෝමේට්. ඒ වගේම තමයි නයිට්‍රජන් වල ඔක්සයිඩයක් දෙන ඇමෝනියම් ලවණ එක්කෙනා ඉන්නේ. කවුද? ඇමෝනියම් නයිට්‍රේට් කියන කෙනා. N2O කියන නයිට්‍රජන් වල ඔක්සයිඩය ලබා දෙනවා. ඒ වගේමයි මේ ඇමෝනියම් ලවණ අපි දිහා බලපුවාම ගොඩක් කට්ටිය මතක තියාගන්න බොහෝ ප්‍රමාණයක් ඝන ශේෂ ඉතිරි කරන්නේ සියල්ලම වායුමය ඵල දෙන්නේ. හැබැයි එක්කෙනෙක් විතරක් ඇමෝනියම් ඩයික්‍රෝමේට් විතරක් ඝන ශේෂයක් ලබා දීලා තාපයෝජනය වෙනවා. අනිත් කිසිම කෙනෙක් ශේෂයක් ඉතිරි නොවි ඝන ශේෂයක් ඉතුරු නොකර තාපයෝජනය වෙනවා. එහෙනම් ඔය තමයි ඇමෝනියම් ලවණ තාපයෝජනය.